පුංචිම පුංචි පිනක් වුණත් හිතේ තියෙන ශ්‍රද්ධාව නිසා කොයිතරම් මහා බලයක් බවට පත්වෙන්න පුළුවන්ද? අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඒ වගේ පුදුමාකාර පිනක් ගැනයි. මේ කතාව මනුෂ්‍ය ලෝකයේදී කරන ලද ඊටාම පොඩි පූජාවක් නිසා දිව්‍ය ලෝකයේ ඉපදුණු කෙනෙක් ගැන. ඇය මහා සැප සම්පත් ලබපු ඊටාම වාසනාවන්ත රූමත් දෙව්දුවක්. එක් දිනක් මහා බල සම්පන්න වූ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයේ චාරිකාවක වැඩම කළා. උන්වහන්සේ දිව්‍ය ලෝකයේ සැරිසරන විට හරිම අපූරු දසුණක් දකින්න ලැබුණා. මේ පුටුව රත්තරන් වලින් නිමවුණු ඊටාම අලංකාර එකක්. ඒක ඇගේ හිතේ වේගයෙන් ගමන් කරනවා. මේ ආශ්චර්යය දැකපු තෙරුන් වහන්සේ ඇගෙන් කාරුණිකව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. පින්වත් දෙව්දුව, ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සලුපිලි හරිම ලස්සනයි. ඔබේ සිරුරෙන් හමන සුවඳ දස අතේ පැතිරෙනවා. ඔබ හරියට සුපිපුණු අලුත් මලක් වගේ. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. රත්තරනින් කළ එකක්. ඒකේ ලස්සන මට වචනයෙන් කියන්න බැරි තරම්. එය බබලනවා. ඔබ කැමැති දිශාවටයි මේ ආසනය ඔබේ සිතේ වේගයෙන් ගමන් කරන්නේ. ඔබට මේ අහසේ ඕනෑම තැනක නිදහසේ යන්න හැකි බව මට පේනවා. හරියටම වලාකුළු ඇතුලෙන් දිලිසෙන විදුලිය වගේ ඔබේ ශරීරයෙන් ආලෝකය විහිදෙනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද කියලා මට කියන්න. මනුෂ්‍ය ලෝකයේදී ඔබ මොන වගේ දන්පින්ද කළේ? දානයක් දුන්නාද? නැත්නම් හොඳින් සිල් රැක්කාද? ආනුභාව සම්පන්නව ඔය බැබලි ඉන්න පින මොකක්ද කියලා දැනගන්න මම කැමතියි. මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ප්‍රශ්නය ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. ඇගේ හිත පිනෙන් පිරී ගියා. ඇය තෙරුන් වහන්සේට වන්දනා කළා. තමන්ට මේ ලැබුණු සැප සම්පත් ගැන සතුටු වුණු ඇය මෙහෙම පිළිතුරු දුන්නා. පින්වත් ස්වාමින් වහන්සේ, මං ඒ කාලේ මිනිස් ලෝකෙ හිටියේ. මම ලොකු පොහොසතෙක් නෙවෙයි. හරිම සාමාන්‍ය කාන්තාවක්. එදා අපේ නිවසට ආගන්තුක ස්වාමින් වහන්සේ නමක් වැඩම කළා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාව මට හරිම සතුටක් දැනුණා. මං උන්වහන්සේට වැඩ සිටින්න ආසනයක් පිළියෙල කළා. මගේ තිබුණු පුංචි පුටුව පිරිසිදු කරලා, පිරිසිදු රෙදි කඩක් එලලා පූජා කළා. මම උන්වහන්සේට වන්දනා කළා. මට පුළුවන් විදිහට දානයත් පූජා කරගත්තා. ඒ වෙලාවේ මගේ හිතේ ලොකු පැහැදීමක් තිබුණා. කිසිම ලෝභකමක් තිබුණේ නැහැ. ස්වාමීනි, ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පුංචි පින නිසාමයි මට මේ දිව්‍ය සම්පත් සහ මේ රත්තරන් පුටුව ලැබුණේ. මම හිතුවේවත් නෑ මෙච්චර දෙයක් ලැබෙයි කියලා. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. වෙන ලොකු පින්කම් කරන්න වත්කමක් තිබුණේ නෑ. අද මම මේ ආනුභාව සම්පන්නව බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් මේ හැම දිශාවම බබලන්නේ ඒ නිසාමයි ස්වාමීනි. බලන්න, ඇය කළේ මොනතරම් පුංචි දෙයක්ද? පූජා කළේ ලී පුටුවක් විතරයි.
නමුත් සිතේ තිබුණු බලවත් ශ්‍රද්ධාව නිසා එයට ලැබුණේ අහසින් යන රත්තරන් පුටුවක්. තමන් සතු දෙයක් දන් දෙනකොට වටිනාකමට වඩා වැදගත් වෙන්නේ සිතේ ස්වභාවයයි. ඇය ආසනය පූජා කළේ හරිම ගෞරවයෙන්. වත්පිළිවෙත් හරියට ඉටු කළා. අන්න ඒ ගෞරවය නිසා තමයි ඇගේ ශරීරයෙන් පවා අද ආලෝකය විහිදෙන්නේ. ඔබ අන් අයට පහසුවක් සැලසුවොත් සංසාරයේ ඔබටත් මහා පහසුවක් ලැබෙනවා. මේ කතාවෙන් අපිට කියල දෙන්නේ දානයක් දෙන්න ලොකු ධනවතෙක් වෙන්න ඕන නැහැ. අවශ්‍ය වන්නේ පිරිසුදු සිතක් සහ අන් අයට උදව් කිරීමට තියෙන කැමැත්ත විතරයි. ඉතින් ඔබත් ඔබේ නිවසට වඩින ස්වාමින් වහන්සේ නමකට ගෞරවයෙන් ආසනයක් පනවන්න. බස්රථයේදී මඟතොටේදී ගිලන් වූ කෙනෙකුට වාඩිවෙන්න ආසනයක් දෙන්න. ඒ පුංචි ක්‍රියාව ඔබට සිතාගන්නවත් බැරි තරම් මහා පිනක් බවට පත්වේවි. මේ උතුම් පීට විමාන වස්තුව අසා ඔබත් සිත පහදවා ගන්න. මේ දහම් පණිවිඩය ඔබේ මිතුරන් අතරේ හැකි පමණ බෙදා හරින්න. දාන අතර අග්‍රමදානය වූ ධර්මදානමය පින ඔබට හිමිවේ. සරලයි නේද ක්‍රමේ? මේ පින ඔබ සැමටම නිවන පිණිසම හේතුවේවා. යළිත් දවසක මුණ ගැසෙමු. තෙරුවන් සරණයි. අලුත් ලොවකට දෙනෙත් විවර කරගන්න. අප සමඟ රැඳී සිටින්න නිරතුරුව